විෂමද්‍රව්‍ය උවදුර මුලිනු පුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල රටම එකට ජාතික මෙහෙයුම අද ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් වේ. ආගමික නායකින් මහජන ආරක්ෂක කමිටුවල කණ්ඩායම් පොලිසිය සහ ත්‍රිවිධ හමුදා සමාජිකයින් මෙන්ම විදේශ තානාපතිවරුන් ඇතුළු පිරිසක්ද මෙම ජාතික වැඩසටහන සඳහා එක්ව සිටියා. මෙරට තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් ළමුන්ගේද ජීවිත අවධානමට ලක් කර ඇති විෂමද්‍රව්‍ය උවදුර සහ විෂමද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. මම කියන්න කැමති අපි මමත් අපේ ආණ්ඩුවත් මේකට එරෙහිව හැප්පෙන්න තීරණාත්මක තීන්දුව කරන් තිබෙනවා. අප මේ තබන ලද පියවර සහතික වශයෙන්ම ජයග්‍රහණය කරනවා මේ ව්‍යසනේ පරාද කරනවා. මෙහා බැඳුණු විශාල මුදල් ජාලය සංසරණය කරනවා. විශාල මුදල් ජාලය. සාමාන්‍යයෙන් සමහර මත්ද්‍රව්‍ය තියෙනවා කිලෝ එකක් රුපියල් කෝටි 2කට අධිකයි. කෝටි 1ක් 2ක් අතර මේව අලවියටපත් වෙනවා. අපිට කිලෝ 800 900 හම්බ වෙනවා. අප තේරුම් ගන්න ඕන එන ඔක්කොම අපි අල්ලලා නැහැ. අල්ලනවා නම් එන්නේ නැහැ. ඒ නිසා උන් දන්නවා මේ අත්අඩංගුවට ගන්න ප්‍රමාණය උන් සපේන ප්‍රමාණයෙන් තා කුඩා ප්‍රමාණයක්. හැබැයි අත්අඩංගුවට ගන්න ප්‍රමාණයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් සපේන ප්‍රමාණය මොනතරම් විශාලත්වයක් ඇද්ද. කිලෝ 800 කෝටි 1500කට ඉහළ යනවා. නම් විශාල මුදල් සම්භාරයක් මේ ව්‍යාපාරය හරහා ගොඩනැගිලා තිබෙනවා. එක විට හදිසියේ මහා කළු ව්‍යාපාර ගොඩනගන ජාවාරම බවට මේ ව්‍යසනය පත් වෙලා තිබෙනවා. ඒ නිසා ඔවුන් අතර විලඳපොළ බෙදා ගැනීම සඳහා ගැටුම් නිර්මාණය වෙලා තිබෙනවා. ගැටුමක් තිබෙනවා. මෑත කාලේ එවැනි සිදුවීම් වෙඩි තැබීම් සියල්ල එක් කණ්ඩායම් අතර ඇති වූ ගැටුම්. එක් කණ්ඩායම් අතර. මොකද ගැටුම? මගේ මත්ද්‍රව්‍ය තොගේ සොරකම් කිරීම. එක් අයගේ කණ්ඩායමේ බලපදේශ ආක්‍රමණය කිරීම. කළුතර එයාගේ. එතන එළියට එන්න බෑ. කළුතර කාටවත් එන්න බෑ. ගම්පහ එයාගේ. එයානම් දැන් ඇතුලේ. මතකද කියලා? ඒ බලපදේශ වලට එන්න බෑ. ඒක විශ්ව මොකද කරන්නේ? තැන තැන වෙඩි තබා ගැනීම සිදු වෙමින් තිබෙනවා. මේ සියල්ල මේ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වෙමින් තමයි මේ වෙඩි තැබීම මේ ඝාතනයන් සිදු වෙමින් තිබෙන්නේ. ඒ තරම් වෙඩි උණ්ඩ ගිනියවි වෙඩි තැබීමේ ආරක්ෂාව නිර්මාණය වුණේ කොහොමද? කොහොමද නිර්මාණය? අපි දන්නවා සාමාන්‍ය සමාජික යහපැවැත්මක් වෙනුවෙන් රාජ්‍යක ආරක්ෂාව වෙනුවෙන් රටක ආරක්ෂාව වෙනුවෙන් ඒ සඳහා ගොඩනැගුණු රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා. හැබැයි මොකද සිදු වී තිබෙන්නේ? මේ උන් සතුව තිබෙන මූල්‍ය බලය මත මේ රාජ්‍ය යාන්ත්‍රණය ආක්‍රමණය කරලා තිබෙනවා. මේක ඇත්ත කතාව. බලපත්‍ර සහිත ගිනියවි ගෙනීමේ බලය තිබෙන්නේ රාජ්‍යයකට. රාජ්‍ය සතුව තිබෙන ගිනියවි ඔවුන් අතර ගියේ කොහොමද? දැන්ට වාර්තා වෙලා තිබෙනවා. සමහර හමුදා කඳවුරු වලින් E56 73 ඒ අතර ගොස් තිබෙනවා. ඒ මම හිතන්නේ 35ක් පමණ දැන් අත්අඩංගු කරන් තිබෙනවා. තාමත් 38ක් ඔවුන් අත සැරිසරනවා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය උණ්ඩ අපි අත්අඩංගු කරන් තිබෙනවා. හමුදාවේ ප්‍රධාන කර්නල්වරින් උණ්ඩ සපයලා තිබෙනවා. ඒ වෙන උන්ගේ බැංකු ගිණුම් වලට මුදල් ඇවිල්ලා තිබෙනවා. නිසා රජයේ සතුව තිබෙන ගිනියවි එක් පොලිසිය මහත්මිය තමගේ ගිනියවි විකුණලා පලා යනවා. ගිනියවි විකුණනවා. ඇයි? අර සන්නද්ධ කණ්ඩායම මතේ තියෙන මුදල් බලයට අපේ රාජ්‍ය යාන්ත්‍රණය ඉගෙන ගන්න සමත් වී තිබෙනවා. අපි මේතරදී ගම්පහේදී පොලිස් නිලධාරි මහත්මයෙක් අත්අඩංගුවට ගත්තා. ඔහු ගාව අංක තාඩු දෙකක් තිබ්බා. ලාච්චුවේ වාහන තියෙන උන ගරාජ් එකේ තාඩු තියෙන ලාච්චුවේ. උතන මේ රට තියෙන්නේ. මොටර රට ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මූලික කාර්යය නීති විරෝධී වාහන වෙළඳපොළට සමාජයට එන එක වළක්වන එක. හැබැයි කාර්යබහුවට පත් වී තිබෙන්නේ ඒ සඳහා සහාය ලබා දීම. කොතෙන්ද පරිවර්තන වෙලා තිබෙන්නේ? ආගමන විගණන දෙපාර්තමේන්තුව. අපේ රටේ තව වැදගත් ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව. සෑම පුරවැසියෙකුගේ අනන්‍යතාවය සහිත ගමන බලපත්‍රයක් නිකුත් කරමින් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කාර්ය කරන තිබෙන ආයතනයක්. ඒ ආයතනය සමහර නිලධාරීන් පාතාලේ නායකයන්ට පාස්පෝර්ට් හදලා දීලා තියෙනවා. එක පාතාල නායකයෙක්ගේ ඇඟිලි සලකුණු දෙන්න පාස්පෝර්ට් ආයතනයට එන්නේ පිටකොටුවේ බස් නැවතුම් පොලේ පොත් විකුණන වෙලෙන්දී. ඡායාරූපේ වැටෙනවා තමන් ඉදිරිපිට. ඒ වගේම තමන් ඉදිරිපිට ඉන්නවා පොත් වෙලෙන්ද. ඇඟිලි සලකුණු ගන්නවා. අධිකරණයේදී කියනවා මට පෙනුනේ එක වගේ කියලා. ඉතින් පාස්පෝර්ට් දෙක තුන නිදහස් කරලා තිබෙනවා කියලා. කස්ටම් එක සමහර අයගේ සබත්තාවෙන් තිබෙනවා. රාජ්‍ය දෙයට ඇතුල් වෙලා තිබෙනවා. අපේ රටේ මේ උඩ මතු පිට රාජ්‍ය වගේම අභ්‍යන්තරේ යට කළු රාජ්‍යයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඔබට එක සහතිකයක් දෙන්නම්. මේ රටේ රාජ්‍යන් දෙකක් තියෙන බෑ. තියෙන්න පුළුවන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී බලය විසින් පීඩන ලද රාජ්‍ය විතරයි කළු රාජ්‍ය විනාශ කරනවා. මේ දැන් දේශපාලන පක්ෂ ඇතුළට ඇවිල්ලා තිබෙනවා. മന്ത്രിවරු වෙනවා. සභාපතිවරු වෙනවා. සමහර අපිට වාර්තා වෙලා තිබුණ පොලිස්පතිතුමනි මතක ඇති. සමහර අය වෙනම ලැයිස්තුවල ඡන්දවට ඉල්ලන්න හදනවා. ඉතින් මේක ස්වභාවිකව ඕපපාතික ලෙස එකපාර නිර්මාණය වුවක් නෙවෙයි. දිගු කාලයක් ලෙස දේශපාලන සහ සමහර රාජ්‍යාන්තර නිලධාරීන්ගේ ආශිර්වාදය මත මේක වර්ධනය වුණා. පුරවැසියන් බයයි. මේ ජාලෙන් ඉවත් වෙන්න බයයි. සිදුවීම් දෙකක් තිබුණා කැපිටිකොල්ලාවේ සහ දෙමටකොඩ. මත්ද්‍රව්‍ය අලෙවි කරමින් හිටියා. ඒ සහ ඔහු කිව්වා තවදුරටත් මම මත්ද්‍රව්‍ය අලෙවි කරන්නේ නැහැ කියලා. වෙඩි තබුවා. ජාලෙන් ඉවත් වුණොත් වෙඩි තබනවා. ඒ තරම් භයංකාර බියසුළු තත්වයක් සමාජය පත් කරලා තිබෙනවා. මම නැවත කියන්නේ මේක ස්වභාවිකව ඕපපාතිකව එක විට අකුණු පහරක් වදින්නාසේ ගොඩනැගුණු තත්වයක් නෙවෙයි. මේ පිටව සිතාමත් පැහැදිලි දේශපාලන ආශිර්වාදයක් තිබුණා. රජයේ ඉහළ නිලධාරීන්ගේ ආශිර්වාදයක් තිබුණා. සමහර අයගේ දේපල දිස බලපුවාම ඒ රැකියාවෙන් ඒ දේපල උපයා ගන්න බැරි බව අපි කවුරුත් දන්නවා. කාටවත් පේනවා. ඔක්කොම සැරිසරන පටන් ගත්තා. දැන් අපි මේ අවසන් කිරීමේ තීරණාත්මක හෝරාවට ආයුතුයි. මේ අවසන් කිරීමේ තීරණාත්මක හෝරාවට ආයුතුයි. මෙය මා දන්නා මට ගොඩක් අය කියනවා. ඕගොල්ලෝ මේක කරන්නේ නැත්නම් වෙන කවුරුත් මේක කරන්නේ නැහැ කියලා කියනවා. සමහර ගම්වල මතයක් තිබුණා තොරතුරු පොලිසියට දීපුවාම ඒ විගසම තොරතුරු දුන්නාගේ ගෙදර එනවා කියලා අනිත් අය. හැබැයි මම දන්නවා වර්තමාන පොලිස්පතිතුමා ඉහළ නිලධාරී මණ්ඩලය මහා ජනාධිපති ප්‍රභා අමාත්‍යතුමා විශාල වේසක් දරනවා මේ අවසන් කරන්න. පොලිසියේ වැඩිම වැඩ තහනමට ලක් වුණු යුගය වෙනවා නම් මේ යුගයේ විශාල ප්‍රමාණයක් වැඩ තහනමක් ලක් කරලා තියෙනවා. අපි අනිත් සියලු නිලධාරීන්ට කියන්නේ වහාම එම ජාලයෙන් ඉවත් වෙන්න. එසේ නැත්නම් ඉවත් නොවුණු අපි ඉවත් කරනවා. නීතිය පිළිබඳ මහා විශ්වාසජනක ගෞරවයට පාත්‍ර වෙන ස්ථාන දක්වා මේ පැතිරලා තිබෙනවා. ප්‍රසිද්ධ රහස. මම හැම දිනකටම කියනවා තව දුරටත් ඒ කිසි කෙනෙක් සැඟවිලා නැහැ. ඔක්කොම දන්නවා. ඒ බව විතරක් මතක තබා ගන්න. එනිසා අපි හැම දිනකටම කියන්නේ වහම ඉවත් වෙන්න. මේ වන විට විෂමද්‍රව්‍ය උදුර විසින් අප දේශයේ අනාගතය පිළිබඳ අපේක්ෂාවන්ට බාධා කරන ජාතික ව්‍යසනයක් නිර්මාණය කරනු ලැබ ඇත. එයින් අපගේ සමාජය පූර්ණ ලෙස මුදා ගැනීම වර්තමානයේ අප හමුවේ ඇති විශාලතම අභියෝගයයි. එම අභියෝගය ජය ගැනීම සමාජයක් ලෙස අත්හල නොහැකි වගකීමක් බව අපි පිළිගනිමු.
මෙකී විෂ මත්ද්‍රව්‍ය උවදුර විසින් අප සමාජයේ ආර්ථික පැවැත්මද සෞඛ්‍ය සම්පන්න ජීවිතයද පවුලේ ආදරය සහ පැනීමද සතුට සහ විනෝදයද අහිමි කරනු ලැබ ඇත.